අද පිස්සෝ ඉන්න වැඩි හරියක් මේ ලෝකෙ. පිස්සු බල්ල වගේ දුවනවා. ඒව හොඳයි කියලාත් හිතෙනවා පින්වතුනි. ඒක නිසා ඒ කරුමක්කාරකම දිගටම විඳගෙන ඉන්නවා. ඊළඟට ටිකක් ඔහොම දුවලා පින්වතුනි කීයක් හරි යමක් යහමින් හොයා ගන්නවා පින්වතුනි. හොයාගෙන පොතක් ලියනවා. මා දියුණු වූයේ මෙසේය. මම ඔකට උත්තර පොතක් ලියන්න කැමතියි. මාගේ සුගතිය විනාශ වූයේ මෙසේය. එහෙම නෙමෙයිද පින්වතුනි? මිලියනර් කෙනෙක් වන්නේ කෙසේද? ඒකට සමාන පොතක් තව තියෙනවා. මොකක්ද? සුගතිය විනාශ කරගන්නේ කෙසේද? ඒක හැමදේම පොඩ්ඩක් හිතලා බලන්න. ඔය පොත් ලියලා තියෙන එකම මිනිස්සෙක් ඍෂිවරයෙක් දැකලා තියෙනවා. බුදුවරයෙක් දැකලා තියෙනවා. ලෝකේ තියෙන සත්‍ය බින්දු මාත්‍රයක් දන්නවද කියලා? පල්ලියකටවත් ගිහින් දිනවද කියලා බලන්න අනුව තරම්. ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලාවත් දන්නවද කියලා බලන්න. ජේසුස් වහන්සේ දේශනා කළා තියෙන්නේ උඹලට the kingdom of heaven ඕනේ නම් ඔය තියෙන උඹලගේ positions ඔක්කොම අතහැරලා ඕවා දුගී මගේ යාචකයන්ට දීලා මාත් එක්ක යන්න වරයෝ කියලා. ඉතින් හරිනම් ඒ පොතේ ලියවෙන්න ඕනේ එහෙම නේ පින්වතුනි. ජේසුස් වහන්සේවත් දැකලා තියෙනවනේ. එයා නෙමෙයි. මේකයි මිනිස්සෙක් සුගතිය විනාශ කරගත්තට පස්සේ ඒ මිනිස්යාට ඕනේ ඊළඟට පින්වතුනි අනිත් අයගේ සුගතියත් විනාශ කරලා. ඒ නිසා දියුණු වෙච්ච හැමෝම පින්වතුනි මා දියුණු වේ මෙසේ කියලා පොත් ලියනවා. ඒක කියවනවා මේ කොල්ල පුරුට්ටු ටික. උන්ට කියවලා උන්ටත් හිතෙනවා මාගේ ජීවිතෙත් මා මෙසේම විනාශ කරගත යුතුයි කියලා. හේතුව පින නැතිකම.